හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් වර්ල්ඩ් විත් ලකියා YouTube channel එකකින් අලුත් වීඩියෝ එකක් ගෙන්නයි යන්නේ. අද අපි මේ යන්නේ ඔයාලට කැලෑමුල්ල ගම්මානය පෙන්වන්න. ඔන්න ඉතින් ඈතින් පේනවා කන්දක්. ඒ කන්දේ පොඩි උඩ පොඩි කන්දු කෑල්ල නායි ගිහිල්ලා තියෙන්නේ. උඩ ඈතින් පේනවා. මේන් ඉතින් අපේ ගමන් සගයත් එක්ක ඉන්න යාළුවා මේ බයිස්කලේ අපි යන. මෙන්න ඉතින් ඉන්නවා අපේ අද ගමන් සගයා. ඔයාලට මේ කන්දේ නායි ගිහපු කොටස zoom කරලා පෙන්වුවාම අඳුන ගන්න පුළුවන් කොහොමද නායි ගිහිල්ලා තියෙන විදිය කියලා. මේ තියෙන්නේ අර ඉස්සෙල්ලා පෙන්නපු කන්දී නම් ගලාගෙන යන ඇල. එතන අතන ඔයාලට පේනවා කොටස් දෙකකින් ඇල සම්බන්ධ වෙනවා. මේ ඇල කොහොමත් කෙලින්ම යන්නේ දැදුරුවේට. කොහොමත් මේ හරියෙන් තමයි මේ ඇල කට්ටියටම ප්‍රසිද්ධ වෙන්නේ හීන් ඇල කියලා. අරක තමයි හුලංගල. ඔව් ඒක තමයි හුලංගල. මුළු කන්දම හුලංගල. කන්දටම නම් හුලංගල කියන්නේ නෑ. කන්දට නම් කියන්නේ නැව්ගල. නැව්ගල. ඔව් අර හරියට තමයි කියන්නේ හුලංගල කියලා. අර නායි ගිහපු කැලේ ඒ පැත්තේ ගෙවල් යට වුණාද? ඒ පැත්තේ පහළ තිබු ගෙවල් වලට පස්ස ඇවිල්ලා තිබ්බා. ඔන්න ඒක තමයි මේ පැත්තේ ගේදවාසිකේ නාය යන ප්‍රති කඳු ප්‍රදේශවල. ඉතින් ලස්සන පරිසරයක් තියෙන්නේ කඳු වලින් වට වෙලා තියෙන ගමක්. කුරුණෑගල තියෙන කුරුණෑගල ගියට මේක මාතලේට ළඟයි.
ඉතින් අද මං ආවේ මල්ලිලා ගෙදර. ඒ කියන්නේ අපේ මාමි කුරුණෑගල මාමිගේ ගෙදර. මේකට කියන්නේ කැලෑමුල්ල කියලා. කැලෑමුල්ල මඳුරාගොඩ කැලෑමුල්ල කියලා. මේ පිටිපස්සෙන් හුලංගල කන්ද වෙනවා. අද ඔයාලට අපි ගෙනාවේ කැලෑමුල්ල වීඩියෝ එකක්. ඉතින් අද දවසම ලස්සනයි. ඉතින් මේ කන්දත් එක්ක අද කොහොමද දවස මල්ලි? ඇත්තටම හොඳයි. මේ කරපු වැඩේ නම් හුඟක් හොඳ වැඩක් කියලා හිතනවා. ඇත්තටම මේ වටේ තියෙන කඳු හින්දා අපේ ගම හුඟක් ලස්සන වෙලා තියෙන්නේ. අනික ඒ කන්ද විශේෂත්වයක් තියෙනවා. ඒ කන්ද හුඟක්ම තියෙන්නේ ගල් වලින්. සාමාන්‍යයෙන් කන්දක් වුණාම පස් වැඩියෙන් තියෙනවා. ඒ කන්ද විශේෂයෙන්ම තියෙන්නේ ගල්. ඒ කන්ද නිසා මේ මුළු ගමම ලස්සන වෙලා තියෙන්නේ. මුළු කන්ද වටේටම තියෙනවා කන්ද. ඉතින් මේ ගම හරි ලස්සනයි. අද අපි ගිහිල්ලා එන්න. බයි ඔයාලට World with Lucky YouTube channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න.